ඕකේ. හරි අපි එදා සාකච්ඡා කරා රොයල් කොලෙජ් වෙස්ටර්න් පේපර් එකේ ෆස්ට් පාර්ට් එකේ පාර්ට් B එකේ ෆස්ට් ක්වෙස්චන් අපි කරා. අපි දැන් කරමු සෙකන්ඩ් ක්වෙස්චන් එකේ ඉඳලා ඉස්සර කරගෙන යමු. සෙකන්ඩ් ක්වෙස්චන් එක. සෙකන්ඩ් ක්වෙස්චන් එකේ තියෙනවා දී ඇති රූපයේ දැක්වෙන්නේ බිත්ති සැරසිල්ල සඳහා සුදු පාට ඍජුකෝණාශ්‍රාකාර රෙදි කොටස සැකසූ ආකාරයට ඒ PSRQ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ග දෙකකින් මසා ඇත. ඒ PQS ත්‍රිකෝණාකාර කොටස කහ පාටින්ද QRS වෘත්ත ඛණ්ඩ කොටස රතු පාටින්ද මසා ඇත. QRS මහලා දෙනවලු මොන පාටින්? රතු පාටින්. ආයේ PQS මහලා දෙනවලු කහ පාට. QRS චාප කොටසේ දිග අහනවා. චාප කොටසේ දිග ගන්න තියෙන ඒ කියන්නේ චාප කොටස දිග ගන්න කොහොමද? ගන්නවා මොකද්ද? වෘත්තයේ පරිධිය වලින් ඒක බෙදෙනවා. ඒක වැඩි කරනවා චාප කොටසේ මොකද්ද? කෝණීය අනුපාතය. ඊට පස්සේ රතු පාට රෙදි කොටසේ වර්ගඵලය. රතු පාට රෙදි කොටස කියන්නේ මොකද්ද? රතු පාට රෙදි කොටස කියන්නේ QRS නේ. QRS වෘත්ත ඛණ්ඩ රතු පාට රෙදි කොටසේ වර්ගඵලය කියන්නේ. ඊට පස්සේ PSRQ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. PSRQ ඔක්කොම කේන්ද්‍රික ඛණ්ඩයේම පරිමිතිය ගන්න. හතරවෙනි ප්‍රශ්න. දීලා තියෙනවා PQRS කේන්ද්‍රික ඛණ්ඩයේ දාර මත පොත්ත 23ක් තියෙනවලු. ඒ වගේම PQRS දාර දිගේ 700 cm සමාන පරතරයෙන් බොත්තම් මස ඇතනම් QRS දාර දිගේ සමාන පරතරය. QRS දාර දිගේ සමාන පරතරයෙන් මස ඇති බොත්තම් දෙකක් අතර පරතරය. ඔය ටික ගන්න ප්‍රශ්න. හරි. QRS චාප කොටස දිග අපි ඉස්සෙල්ලා අදිමු රූපේ. මේ ඇවිල්ලා දෙවෙනි ගාන B කොට. පොඩි වෙනවනේ. හරි. දෙවෙනි ගාන. QRS චාප කොටස දිග නෑ. ඉස්සෙල්ලා අදිමු රූපේ. ෆෝකස් නැද්ද? අපර දෙන්න. හරි නේද? හරි. ප්‍රශ්නේ අහනවා QRS චාප කොටස යන්න මුලින්. හරි. අපි අදිමු රූපේ. රූප දීලා තියෙනවා. එතකොට ABCD කියලා ඍජු කෝණාංශ. ABCD කියලා ඍජු කෝණාංශ ABCD ඍජු කෝණාංශ දෙක ABCD. ඊට පස්සේ ඕකට දාලා තියෙනවා මොකද්ද? වෘත්ත ඛණ්ඩයක් ඇතුළේ කේන්ද්‍රික ඛණ්ඩය. මේ වල කේන්ද්‍රික ඛණ්ඩයක් ඇතුළේ. හරි.
ඊට පස්සේ ඔක දාලා තියෙනවා ABCD කියලා මේක දාලා තියෙනවා ABCD කියලා දාලා තියෙනවා මේක SRQ වෙනවා SRQ වෙනවා මේක P වෙනවා මේක 90යි මේක සමානයි කියලා දෙනවා ආයි මේක 42යි මේක පාට කරලා තියෙනවා ඔයරෙන් දත්වල තියෙන පළවෙනි ප්‍රශ්නේ මොකක්ද දාන්නේ QRS චාප කොටස දිගාර QRS කියන්නේ මේක QRS මෙන්න මේ චාප කොටස දානවා දිග කොහොමද චාප කොටස දිග ඔය වෘත්තයක් ගත්තා වෘත්තයේ පරිධි අපි ලියනගේ 25 R කියන්නේ R කියන්නේ අර කියන්නේ R කියන්නේ අර R කියන්නේ අර 25 කියන වෘත්තයේ පරිධිය 25 කියන පරිධිය එතකොට පරිධිය 25 නම් පරිධියෙන් ඊට කෝණයක් පරිධිය ඊට කෝණයක් ගන්න කොහොමද 25 නම් පරිධිය ඔකේ 360න් වැඩි කරනවා 360 කියන්නේ මේ මුළු කෝණය මේ මුළු කෝණය 360යි එකෙන් වැඩි කරනවා t කියන්නේ මෙන්න මේ අපිට ඕන එකයි එතන වෙන භාගයක් විදිහට ගන්න පුළුවන් නේද මේ කැලේ විතර මේ මුළු පරිධියේ මේ කැලේ අපි ගන්න අනුපාතය හරි ඒ වගේ දැන් අපිට කියද්ද දැන් අපිට ඕනේ මේ කේන්ද්‍රික කාණ්ඩය මේක අපි අංශක 90 එතකොට කේන්ද්‍රික කාණ්ඩයක පරිධිය ගන්න කොහොමද මේක අපි ගා ලියා ගන්නවා මම වගනවා වීඩියෝ ගන්න දාන්න වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න දැන් 25 ගාන වැඩි කිරීම 360 t කිව්වා ඒ වගේ මේකේ 25 ගාන කීයද මේක අංශක 90යි ඒක 360න් 90ක් කියන්නේ කීයද 360න් 90ක් කියන්නේ එනවනේ 360න් 90ක් කියන්නේ කීයද 360න් 90ක් කියන්නේ 360න් 90 360න් 90ක් වුණා කැපෙනවා මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා ඊට පස්සේ මේ 9 30 39 4යි 9 31 එකයි 4 එකයි නේද 4 එකයි නේද එතනට එන්නේ තුන මේ ඊට සමාන 90යි නේද ඊට 90 වෙනවා එතකොට 4න් එකක් වෙනවා 4න් එකක් වෙනවා නේ 4 එකක් වෙනවා හරි දැන් කේන්ද්‍රික කාණ්ඩයේ පරිමිතිය වෙමු එතකොට කේන්ද්‍රික කාණ්ඩයේ චාපදිය කරනවා QRS දිග සමාන කීයද 25 වැඩි කිරීම 4 1 නැත්නම් මේකෙන් ගන්න 360න් 90 දැන් මේ කේන්ද්‍රික කාණ්ඩයේ ඉඳ කෙලිම ගන්න හැකි කීයද 25 වැඩි කිරීම 4න් 1 දෙක වැඩි කිරීම 5 කියන්නේ 7න් 22යි R කීයද R දිය දෙනවා 42යි කියලා වැඩි කිරීම 4න් 1 එනවනේ වැඩි කිරීම 4න් 1 මේක ලියන්න බෑ 4 42 කීයද 4ක් කියන 42 4ක් 6 42 දැන් 4 7 1යි 47 එක 6යි මේ දෙකට මේ 4න් 2ක් ගියාම භාගය අද 6යි 6 භාගය වැඩි කරා කීයද මෙතන 1යි මෙතන 3යි මෙතන අන්තිම 22යි 3යි 22 වැඩි කිරීම 3 22 3 කීයද 66යි සෙන්ටිමීටර් හරි ඔබ දැන් පළවෙනි එකේ උත්තර QRS චාපදියේ උත්තර හරි දෙවෙනි එක මම වගනවා මේ වීඩියෝ පොඩ්ඩක් පෝස් කරලා ලියා ගන්න බැක් වෙනවා හරි දෙවෙනි එක මොකක්ද දාන්න දෙවෙනි එක අහනවා රතු පාට රෙදි කොටසේ වර්ගය රතු පාට රෙදි කොටස කියන්නේ මොකක්ද
QRS නේ වෘත්ත කාණ්ඩේ රතු කිව්වේ QRS QRS කියන්නේ මේ කැලල තමයි රතු කියන්නේ. ඔක වර්ගඵලයක්. අපිට ඕම කැලලක මේ මේ මෙහෙම කැලලක වර්ගඵල ගන්නවට උගන්වලා තියෙනවා. මෙහෙම කැලලක වර්ගඵල අපි ඉගෙනගෙන නැහැ හැම කැලලක වර්ගඵලය. අපි කොහොමද වර්ගඵලය දන්නේ? අපි දන්නවා මෙන්න මේ කැලලෙම වර්ගඵල ගන්න පුළුවන් අපිට. PQRS. හරි. ඒක වර්ගඵල අපිට ගන්න. ආයෙ අපිට මොකද්ද පුළුවන්? දැන් පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. මෙන්න මේ PQS ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න. මුළු මේකේ වර්ගඵලය හොයලා PQRS වර්ගඵලය කරලා PQS අඩු කරොත් මොකද වෙන්නේ? වෙනවා QRS වර්ගඵල. හරි. අපි දැන් QRS වර්ගඵලය සමාන. පේනවනේ නේද? QRS වර්ගඵලය සමාන. මොකද්ද? QRS සමානයි PQRS වර්ගඵලයෙන් අඩු කරනවා. PQRS වර්ගඵලයෙන් අඩු කරනවා මොකද්ද? PQRS වර්ගඵලයෙන් අඩු කරනවා PQS වර්ගඵලය. PQRS වර්ගඵලය මොකක්ද? PQRS වර්ගඵලය කියන්නේ වෘත්ත ඛණ්ඩයේ වර්ගඵල. කේන්ද්‍රික වෘත්ත ඛණ්ඩය. 92. හරි. PQRS වර්ගඵලය ගන්න කොහොමද? වෘත්තයක වර්ගඵලය කියන්නේ අරේ R1 වෘත්තයක වර්ගඵලය 5 වර්ග. අරේ R1 වෘත්තයක වර්ගඵලය 5R වර්ගනේ. 5R වර්ග නේද? වර්ගඵල. දැන් අපි කලින් හෙව්වා මේ වෘත්ත ඛණ්ඩයක චාප දිග. මේ වගේ චාප කැලලක දිගේ චාප දිගේ මෙන්න මේ වගේ කැලල. වෘත්ත ඛණ්ඩයක චාප. දැන් ඔක අපිට කීයද? 5R 2 5R වැඩි කිරීම 360 කියලා නේ. ඒ වගේ අපිට දැන් මේක වෙතයි කොහොමද? 5R වල කරා මේ වගේ කැලල අපිට හොයාගන්න ඕන. ඊට කෝණයක් තියෙන කැලල ගන්න. මුළු වෘත්තෙම වර්ගඵලය 5R වර්ග. ඊට කැලල ඒක අනුපාතයෙන් වැඩි කරනවා. ඊට වර මුළු කෝණෙකදී වෘත්ත මේ ලක්ෂයක් වඩා වුණ 360. ඒ වගේ මේ මේ ඉහෙව්වේ මේ චාප ඛණ්ඩයක දිග මේ වන්නේ චාප ඛණ්ඩයක වෘත්ත ඛණ්ඩයක වර්ගඵල. හරි. එතන PQRS වර්ගඵලය එන 5R වර්ග වැඩි කිරීම 360න් t ට කීයද? t ට 90යි. කලින් සුළු කරා 90 බෙදීම 360 කලින් සුළු කරා. හරි. PQS වර්ගඵල. PQS කියන්නේ ත්‍රිකෝණය. ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න කොහොමද? ආධාරකයේ උස ලම්බ උස b නා ත්‍රිකෝණ වර්ගඵලය ගන්න කොහොමද? ආධාරකයේ ලම්බ උස b නා භාගයයි වැඩි කිරීම b. හරි. දැන් මෙතන බලන්න. දැන් මෙතන අපි ලම්බ උසක් දන්නවා. නෑ. උතන ලම්බ උස අපි දන්නේ නෑ. මේ දිග දන්නෙත් නෑ. SQ දිග දන්නෙත් නෑනේ. SQ දිග දීලා නෑනේ. ඕන ත්‍රිකෝණ වර්ගඵලය බලන්න. මේ ත්‍රිකෝණ අපිට ඒවා දාන්න නැහැ 42 42 සමානයි නේ. මේ පාද සමානයි කියලා දෙනවා දත්තය. ඊට පස්සේ මෙන්න මෙතන අංශක 90. දැන් මේ ලම්බ ගැට් කියනද මෙහෙම ත්‍රිකෝණයක් නේ හදින්නේ. ඒතර ආධාරකයේ ලම්බ උස b නම් හදලා නේද? තේරුණානේ? ආධාරකයේ ලම්බ උස b. එතකොට ඒ කීයද 42යි. මේකේ කියනත් 42යි. ලම්බ උස ඒ 42යි. මේ සමාන. ලෝක වර්ගඵලය ගන්න පුළුවන් නේ. ලෝක වර්ගඵලය ගන්න පුළුවන් එතකොට භාගයයි කීයද? 42 වැඩි කිරීම 42. මේ ලියපුවා ඒ වීඩියෝ පෝස්ට් කරලා මම ලියා ගන්න. හරි. ඒතර මේක එනවා සුළු කරා 5R කීයද? මේක R ඇවිල්ලා 42යි.
5 7 22යි 42 වර්ගය. හරක් අපි කලින් සුළු කරන්නේ කීයද 4න් 1කින් අඩු කරනවා භාගේ වරක් 42 වරක් 42. සුළු කරමු. මේක එනවා කීයද? මේකත් අපි ගමු 42 වරක් 42 කීයද? 22 බෙදීම 7 වරක් 42 වරක් 42. අඩු කිරීම මේකේ භාගයට වගේ කියන්නේ කීයද? 21යි 42 දෙක බෙදුනා 21යි. මේ සුළු කරපුවම මෙතන 20. එතන 21 වැඩි කිරීම 42. පේනවනේ එළියේ. ඔව් පේනවා. 21 වැඩි කිරීම 42. මෙතනට ගමු. හරි දැන් මේ 7ත් එහෙම සුළු කරමු අපි මෙතන. 7න් 22 වරක් 42 වරක් 42. අඩු කිරීම 21 වාරයක් 42. මේ 4 1යි 42 7යි 6යි. එතන මෙතන නම් 22 වැඩි කිරීම 6 වැඩි කිරීම 42. අඩු කිරීම 21 වැඩි කිරීම 42. හරි. ඔක සුළු කරන්නේ 42 පොදුයි සාධක පාඩු. මේ 42 දෙකෙන් පොදුයි. අපිට එළියට ගන්න පුළුවන්. 42 එළියට ගත්තාම මොකක්ද වෙන්නේ? මෙතන තියෙනවා 22 වැඩි කිරීම 6ක්. මෙතන 22 වැඩි කිරීම 6ක්. අඩු කිරීම මෙතන තියෙනවා 21ක්. එතකොට 42 වරක් 22 6ක් කීයද? 22 6ක් 22 6ක් කියනකොට අයවලද්ද 12 දෙකලිය එකක් ඉදිරිය අයවලද්ද 12 13. 132. එතන 132 120යි අයවලද්ද 12 132 අඩු කරනවා 21. ආතර පේන්නේ නැහැ නේ. ඒක අපි ලියමු මුඩි. පළවෙනි එක වකලා ලියමු. හරි. මේක සුළු කරන් තියෙනවා 42 වරක් තියෙන 42 වරක් ඊයේ 22 වරක් කියලා 132 නේ ආ. ඔය 132 අඩු කරනවා 21ක් 21ක් අඩු කරනවා. ඒතර කීයද? 42 42 වරක් 132 21ක් ගියා 132 21ක් ගියාම කීයද? එතන 111 111 නේ ඔව්. හරි. දැන් 42 ගන්නේ 111. දෙක වැඩි කරා කියන්නේ දෙක එක් කරක් දෙක දෙවරක් එක දෙකයි දෙවරක් එක දෙකයි දෙවරක් එක දෙකයි. හතර වැඩි කරා හතරක් එක හතරයි හතරක් එක හතරයි හතරක් එක හතරයි. වැඩි එකතු කරාම මේ දෙක එනවා පල්ලෙහාට 2යි 4යි 6 එනවා 6 එනවා උත්තර එනවා 4662. මොනවාද වර්ග සෙන්ටිමීටර්. ඔය එන්නේ QRS වල මොනවද වර්ග බලන්න. මේක අඩු කරනවා නේද? හරි. ඔය වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න මේ ඔක්කොම අර රූප ඇඳපුවයි ඔක්කොම ලියා ගන්න වීඩියෝ පෝස්ට් කරලා. හරි ඊට පස්සේ මොකද්ද කියන්නේ? ඊට පස්සේ කියනවා PSRQ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. ඔය කලින් හෙවුවනේ චාපදික. චාපදික කීයද මම මතකද? චාපදික ආවා කීයද? රූපේ කාර වැඩි කිරීම 4 ක. රූපේ කාර වැඩි කිරීම 4 කීයද? දෙකයි කයි 11ට 7 වරක් කීයද? 32 වරක් 32 කීයද? 6යි 60යි නේ ආ 60යි නේ අපෙන් 11යි රීම 42 60යි. හරි
66. හරි ඊට පස්සේ ආන PSRQ පරිමිතිය. PSRQ ගන්න පුළුවන්. මේක 42යි මේ ඔක්කොම 66යි මේක 42. එතන කීයද? නම පෝස්ට් කරලා ඔක්කොම ලියන්න ඕනේ. අකුරක් නෑර ලියන්න බෝඩ් එකේ. තුන්වෙනි එක. PSRQ පරිමිතිය. PSRQ පරිමිතිය. කීයද? 42 සෙන්ටිමීටර එකතු කිරීම 66 සෙන්ටිමීටර එකතු කිරීම 42 සෙන්ටිමීටර ඔක්කොම කීයද 42 කීයද 84යි 84 සෙන්ටිමීටර එකතු කිරීම 66 සෙන්ටිමීටර දැන් 6 4 10 90 60යි 150 සෙන්ටිමීටර 150 සෙන්ටිමීටර කියනවා මොකද්ද PSRQ පරිමිතිය හරි පරිමිතියක් තිබුණා මම ලියාගෙන වීඩියෝ පෝස්ට් කරනවා හරි වීඩියෝ පෝස්ට් ලියාගන්න හරි ඊළඟට දෙනවා PQRS කේන්ද්‍රික ඛණ්ඩයේ ධාර මත බොත්තම් 23ක් මසා ඇත PQRS කේන්ද්‍රික ඛණ්ඩයේ ධාර මත බොත්තම් 21ක් මසා ඇත ඒවායින් PQ හා QS ධාර දෙකයි PQ හා QS ධාර PQ හා PS ධාර PQ හා PS ධාර දෙකේ 7 සෙන්ටිමීටරක සමාන පරතරයෙන් බොත්තම් මසා ඇතනම් QRS ධාර දෙකේ සමාන බල වැසෑරි බොත්තම් දෙකක් අතර පරතරයක් බොත්තම් ඔක්කොම කීයක් තියෙනවද 23ක් තියෙනවා PQ හා PS වල තියෙන පරතරය 7 ගානේ සෙන්ටිමීටර 7 ගානේ QRS වල පරතරය කොච්චරද නිශ්ශබ්ද කාලේ ගණන් හරි දැන් අපි හොයාගත්තා කලින් දිගව QRS දිගව හොයාගත්ත 66යි කියලා PSPQ හොයාගත්තා ඒ වගත්තා දීලා තියෙනවා කීයද කියලා දීලා තියෙනවා අපිට දක්වන්න තියෙන 42 42 හරි හරි දත් විදිහට දීලා තියෙනවා 42 42 මේක කියලා දෙනවා සෙන්ටිමීටර 7 ගානේ පරතරයක් තියෙනවා එකක් 7 මේක එකක් 7 ගානේ පරතරය තියෙනවා නම් කොහොමද PQ කියන දිග දෙක රේඛාවක් මෙතන P වෙන එකක් හිටෙව්වත් එහෙම 7 ගානේ හිටෙව්වත් කීයක් හිටවන්න පුළුවන් ඒ සෙන්ටිමීටර 42යි ඔක්කොම දිග PS දිග හරිද සෙන්ටිමීටර 42යි 4යි නෙමෙයි 42යි 42යි සෙන්ටිමීටර දිග 42යි සෙන්ටිමීටර PS දිග 42යි සෙන්ටිමීටර එතකොට අපිට කණුවක් හිටවනවා කියන සෙන්ටිමීටර 7ක පරතරය කණු නෙමෙයි මොනවද බොත්තා කණු හිටවනවා සෙන්ටිමීටර 7 බොත්තමක් දාලා සෙන්ටිමීටර 7කින් හරිද සෙන්ටිමීටර 7කින් බොත්තමක් එතකොට 42ක් තියෙනවා සෙන්ටිමීටර 7 ඒවා කීයක් තියෙනවද සෙන්ටිමීටර 7 ඒවා එනවා 4 එකයි දෙකෙන් 6 එතකොට 6ක් කියනවා හරි බලමු කීයක් දාගන්න 6ක් දාගන්න එක බොත්තමයි 2යි 3යි 4යි 5යි 6යි බොත්තම එකක් දැම්මු 7 ඒවා පරතර බලන්න බොත්තම් දෙකක් අතර පරතර 1යි 2යි 3යි 4යි 5යි 6යි පරතර 6ක් තියෙනවා දැන් අපි මේ හෙව්වේ මොනවද
බොත්තම් ගන්න පරතර ගන්න දැන් මම කිව්වා බොත්තම් 6ක් දැම්ම මෙතන ඉඳලා 1 2 3 4 5 6 අපිට දැන් 42 අතෙන් බෙදුවාම එන්නේ මොනවද මේ උත්තරයක් ආවනේ 6 කියලා 42 බෙදීම 7 උත්තරය ආව 6යි කියලා සෙන්ටිමීටර නෙවෙයි සෙන්ටිමීටරට සෙන්ටිමීටර ගැප් සෙන්ටිමීටර 42 බෙදනවා සෙන්ටිමීටර 7 ඒ උත්තරය නම් 6යි එහෙනම් ඒක කියන්නේ නැහැ ඒක එන්නේ තොර මොකද්ද අංකික එක වැලියු එකක් එන්නේ ඒකට මේ මෙෂර් කරන්න බෑ ඒක හරි එන්නේ ඒක එතන ඉන්නේ බොත්තම්ද මොනවද බොත්තම්ද පරතර දෙන්නේ 7 මේ 6යි කිය තේරෙනවද බොත්තම්ද පරතර පොඩි වැඩිද හරි ඔය සෙන්ටිමීටර 7 ගන්න තියෙන තේරෙනවද නේද ඉතින් එතකොට සෝල් කරලා සෙන්ටිමීටර 7 එතන 7ේම මේක 6ක් කීයද 1යි 2යි 3යි 4යි 5යි 6යි එතන ඕක වෙනවා දිග කීයද සෙන්ටිමීටර 42ක් එහෙනම් මේ මොනවද ඇවිල්ලා තියෙන්නේ මේ පරතර ගන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි ඔය විදිහට පරතර ගන්න තමයි අපි හොයලා තියෙන්නේ 42 අතෙන් බෙදුවා වෙන්නේ මොකක්ද 6 කියන්නේ මොකද්ද පරතර ගන්න බොත්තම් අතර පරතර එතන බොත්තම් ගන්නවන්නේ කොහොමද බොත්තම් ගන්නවන්නේ කොහොමද බොත්තම් ගන්නවන්නේ හැමදෙස්සෙම පරතර ගන්න තියෙනවා පරතර ගන්නට එකතු වෙන එක හරි එතන මේ මොකද්ද බොත්තම් දෙකක් අතර පරතර දෙකක් අතර පරතරය එනවා 6යි සෝරි බොත්තම් දෙකක් අතර පරතරය නෙමෙයි බොත්තම් දෙකක් අතර පරතර අපිට දීලා තියෙනවා බොත්තම් අතරදී පරතර ගන්න පරතර ගන්න තමයි කියන්නේ හිස්තැන් ගන්න බොත්තම් දෙකක් අතර තියෙන ඉඩ ඒ වගේ හතේ කොච්චර තියනද කියලා කියන්නේ මේ අපිට බොත්තම් ගන්න පුළුවන් PS ඔස්සේ ඇති බොත්තම් ගන්න ඔස්සේ ඇති බොත්තම් ගණන කීයද PS ඔස්සේ ඇති බොත්තම් ගණන වෙනවා එතකොට 6යි පරතර ගන්න විතර එකක් 1යි 2යි 3යි 4යි 5යි 6යි එතනට බොත්තම් දාන්න එතන 7යි බොත්තම් දෙකක් අතර පරතරේ 7යි බොත්තමුත් 7ක් දාන්න බොත්තම් ගන්න 6 එකතු කිරීම 1 පරතර එකතු කිරීම 1යි එනවා 7යි ලෝක ගණන 20ක් තිබෙනවා හරි දැන් PS හරි කියමු දැන් P කිව්වනේ P කිව්ව පොඩියට ඇද්දා ලෝක අර අඳින්නේ මම මේකට ඇද්දා හරියට බොත්තම ඇද්දා ලෝකෙත් තියෙන පරතර 30ක් පරතර ඇතර තියෙන ලෝකෙත් 6ක් යනවා පරතර පොඩියට අඳින්න මේ පරතර මේ දෙකට බෙදුවා මේක බෙදුව තුනට පරතර 6 ඇද්දා මේ දින එක පරතර මේ දින එකක් 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 තේරෙනවද තේරෙන්නේ ඔය එකේ පරතර දෙක 1.7කට දැන් මෙතන නම් අලුතින් බොත්තම් මෙතන බොත්තමක් තියෙනවා P වල බොත්තම් අපි කලින් දැම්මා මේක දිනතර බොත්තම් 7ක් PS මෙතන නවා ඒතකොට බොත්තම් කීයද 1යි 2යි 3යි 4යි 5යි 6ක් කියලා P Q වල ඔක්කොම බොත්තම් 7ක් තියෙනකොට P එක අපි ගත්තා මෙතන ඉඳන් මෙතන බොත්තම හරි එතකොට P Q S වල බොත්තම් කීය ඔක්කොම කීයක් තියෙනවද මෙතන 7යි මෙතන 6යි එතන තියෙන ඔක්කොම බොත්තම් දැන් 7ක් තියෙන මෙතන 6ක් තියෙන ඔක්කොම බොත්තම් 13ක් තියෙනවා SPQ ඔස්සේ ඇති බොත්තම් එස්සේ ඇති බොත්තම් ගණන බොත්තම් ගණන කීයද 7යි 6යි 13ක් තියෙනවා හරිද දැන් දෙන ඔක්කොම 13 මේ ටිකේ ඔක්කොම 13ක් තියෙනවා මේ ටිකේ ඔක්කොම බොත්තම් 13ක් තියෙනවා ඊට පස්සේ
අපිට SRQ වල බොත්තම් කීයක් තියෙනවද? දැන් ඔක්කොම බොත්තම් 13ක් තියෙනවා. මේ Q වල ඉඳන් S වෙනකම් QRS ධාරය දිගේ කොච්චර තියෙනවද? සමාන පරතරයෙන් නැසා ඇති බොත්තම් දෙකක් අතර පරතරය යනවනේ. එතකොට බොත්තම් කීයක් ඉතිරිද? බොත්තම් කීයක් ඉතිරිද එතකොට? ඔක්කොම බොත්තම් තියෙනවා 23ක් නේද? ඔක්කොම බොත්තම් තියෙනවා 23ක්. ඔක්කොම බොත්තම් 23ක් තියෙනවා. 23න් 13ක් තියෙනවා SPQ වල. එතකොට QRS වල බොත්තම් කීයක් තියෙනවද? QRS වල බොත්තම් කීයක් තියෙනවද? 23න් අඩු කරනවා 13. QRS ඔස්සේ ඇති බොත්තම් ගන්න. ඔස්සේ ඇති බොත්තම් ගන්න. 23න් අඩු කරනවා 13. කීයකද? 10ක් කියලා. QRS ඔස්සේ දෙන 10. එතකොට දැන් S වලයි Q වලයි බොත්තම් දෙක අපි ගත්තානේ. QRS මේ වැන්දොත් QRS ඕම වැන්දොත් QRS ඕම වැන්දොත් හරිද? තියෙන Q මේ තියෙන R මේ තියෙන S මේ තියෙන R මේ තියෙන Q නේ. S වලයි R වල බොත්තම් අපි අතට ගණන් කරා 13ට ගත්තා. SPQ ගා S ලක්ෂය ගත්තා. Q ලක්ෂය ගත්තා. එතන මේක ඔස්සේ තියෙන එතකොට බොත්තම් කීයක් තියෙනවද? 10ක් තියෙනවා. 10ක් තියෙනවා උතන. හරිද? බොත්තම් 10ක් තියෙනවා. Q වල තියෙන බොත්තමක් ගත්තා, S වල තියෙන බොත්තමක් ගත්තා. ඔක ඇතුලේ තියෙන එතකොට 10ක්. සමාන පරතර. එතකොට අන්තිම බොත්තම් දෙක එන්නේ මෙතෙන්ද නේද? අන්තිම බොත්තම් දෙක එන්නේ ඔතනට. එයි මේක සමාන පරතරයකද තියෙන්නේ? Q වල ඉඳන් මෙතන සමාන පරතරයක, මෙතන ඉඳන් මෙතන සමාන පරතරයක. ඕනේ බොත්තම් මේ දුර සමානයි. මේක අරයි කියලා ගත්තොත් මේ දුර සමානයි. ආයි මේ දුර සමානයි. කොහොමද ඔහොම බොත්තම් 10ක් පිරෙන්න එනවා මේක 1 2 3 4 5 6 7 8 9 10 කියලා එනවා ඔහොම බොත්තම් 10ක්. හරි. දැන් සමාන දුරවල් කීයක් තියෙනවද එතකොට? සමාන දුරවල් කීයක් තියෙනවද? ඈ? අපි බොත්තම් 10ක් මොකද? 1 2 මේ පැත්තට 5ක් අඳ මේ පැත්තට 5ක් අඳ. 1 2 3 4යි 5යි. ඉඳලා බලන්න මේවා එතකොට තේරෙනවා. හරි. තේරෙනවද දන්න? ඔයා වෙනම පොලේක අඳින්න. තියරි ඔලුවට ගන්න. එතකොට බොත්තම් තියෙනවා 10ක්. බොත්තම් 10ක් තියෙනවා. නේ? බොත්තම් 10ක් තියෙනවා පරතර කීයක් තියෙනවද? දැන් අපි උඩ පරතරෙත් ගන්න බෑ. QRS අපි දිග දන්නවා. අපිට දැන් ඒතර පරතර ගන්න දන්නවා නම් බෙදලා ගන්න පුළුවන් පරතරයක දිග. තේරෙනවද? මේක කෑල්ලක දිග දන්නවා නම් මේක කෑල්ලක දිග නේ අපිට ගන්න ඕනේ. එතකොට මේ කෑලි ගාන දන්නවා නම් ඒ කෑලි ගානෙන් බෙදුවොත් මේ සම්පූර්ණ දිග QRS දිග කෑලි ගානෙන් බෙදුවොත් අපිට මේ එක කෑල්ලක දිග කියන්නේ බොත්තම් දෙකක් අතර පරතර. නේ? හරි. දැන් කෑලි තුනක් ගත්තොත් කෑලි තුනක් අතර පරතර කීයක් තියෙනවද? 2යි. කෑලි දෙකක් ගත්තොත් පරතර 1යි. කෑලි පහක් ගත්තොත් පරතර 4යි. ඒක කෑලි බොත්තම් 10ක් තියෙනවා. බොත්තම් 10ක් තියෙනවා. බොත්තම් 10ක් අතර පරතර කරනවා 9යි. නේද? බොත්තම් 10 අතර පරතරේ 9යි. දැන් තව පරතර දෙකක් ඉතිරි වෙනවා නේ අපිට. එතකොට ඔක්කොම පරතර වෙනවා 11. තේරුණානේ? දැන් ඔයාගේ අත්තොත් එහෙම මෙහෙම
කෑලි 3ක් ගත්තොත් ඔය කට පරතර එන්නේ 2යි. ඒ වගේ බොත්තම් 3ක් එකලම තිබ්බොත් බොත්තම් 3ක් එකලම තිබ්බොත් ඔය තුනේ පරතර වෙනවා කීයද? ඔය තුනේ පරතර වෙනවා 2යි. ඒ වගේ අතර බොත්තම් 10ක පරතර එනවා 9යි. බොත්තම් 10ක පරතර වෙනවා 9යි. ඒතර තව බොත්තම් කීයක් එනවද? Q ඉඳන් මෙතන දෙන පරතරය මෙතන දෙන පරතරත් එක තමයි වෙනවා කෑලි 2ක් ඇඩ්. පරතර කෑලි 2ක්. ඒතර ඔක්කොම පරතර කෑලි 11ක් ඇඩ්. හරි. මේක බලමු. මේක ලියාගන්න. හරි වීඩියෝ පෝස්ට් කරලා ටික ලියාගන්න. කොහොම ලියාගන්න බෝඩ් එකේ. හරි. මම මේ හරි. හරි. ඔලියෝ මේ අපි හිතින්නේ නැද්ද ඔලියෝ QRS මතකද මුළු බොත්තම් ගන්න. QRS අතර ඇති මුළු බොත්තම් ගන්න. මුළු බොත්තම් ගන්න කීයද එතකොට? QRS අතර ඇති මුළු බොත්තම් ගන්න. මුළු බොත්තම 10ක් තියෙනවා මෙතන මේ Q එකයි S එකයි එක්ක එනවා 11. කීයද? Q බොත්තම් ගන්නවා මෙතන 10යි sorry 12ක් Q එකයි S එකත් එක්ක 10 එකතු කිරීම 2 සමානයි 12යි. බොත්තම් 12ක් වෙනවා. එතකොට ඇත්තට පරතර කීයක් තියෙනවද? පරතර ගන්න. සමානයි 12 අඩු කිරීම 1. දැන් මම මෙතන කිව්වේ ඒකේ අනිත් පැත්ත. මේ ටිකේ පරතර වෙනම ගත්තා. බොත්තම් 10ක් තියෙන පරතර 9යි එතකොට. මේ Q එකයි S එකයි බොත්තම් එකතු වුණාම වෙනවා. ඔක්කොම පරතර 11. දැන් මේක මේ විදිහට ගන්න. දැන් මේ ඔක්කොම බොත්තම් ගන්නාගෙන කෙලින්ම පරතර වෙනවා. බලන්න. දැන් පරතර ගන්නවා. 11 මේ එක වෙලේ යාර. හරි පරතර ගන්නවා 11. දැන් පරතර 11 වුණාම කීයක් එනවද? පරතරය බොත්තම් දෙකක් අතර පරතරය. මේ අපුරු ලස්සන ලියන්නේ මේ මම කියනවනේ. බොත්තම් දෙකක් අතර පරතරය. කීයද? බොත්තම් දෙකක් අතර පරතරය වෙනවද අපිට? කීයද? බොත්තම් දෙකක් අතර පරතරය වෙනවා. සෙන්ටිමීටර 66 බෙදෙනවා පරතර ගණනේ. පරතර 11ක් තියෙන 66 11 බෙදෙනවා කීයද? 11 6යි සෙන්ටිමීටර 6යි. ඒතර QRS අතර බොත්තම් දෙක පරතරේ සෙන්ටිමීටර 6යි කියලා. සෙන්ටිමීටර 6යි කියලා. හරි. ඔක්කොම ලියන්න බෝඩ් එකේ. හරි පරතර එනවා. 11ක් විතර පරතර එකක් එනවා සෙන්ටිමීටර 6යි. පෝස් කරලා ලියා ගන්න මේක. තමන්ට අවංක වැඩ කරන්න ඕනේ. ඔහේ බලලා වැරදි හදන්න තු ලියන්න තු එහෙම ඉන්නේ. මේක ලකුණු වැඩි වෙයි.
නිදිමත වෙලාව රෙකෝඩින් බලන්නේ තියාගන්න එපා මේ දැන් රෙකෝඩින් වෙලා ඊට පස්සේ නිදාගන්න. දෙවෙනි ගාන හරි. කරමු 3 පෙරේරා මහතාගේ පෙරේරා මහතාගේ නිවසේ වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 9,50,000ක් වන අතර ඔහුගේ වාර්ෂික ආදායම රුපියල් 7,50,000. පළාත් පාලන ආයතන නිවසේ වටිනාකමෙන් 8%ක වරිපණ බද්දක අය කරනවා. 8%ක වරිපණ බද්ද අය කරනවා වාර්ෂික නිවසේ වටිනාකමෙන් 8%ක වරිපණ බද්ද අය කරනවා. හරි. තක්සේරු වටිනාකම 9,50,000යි වාර්ෂික ආදායම 7,50,000. නිවසට ගහනවා වරිපණ වාර්ෂිකට 100ට නිවසේ වටිනාකම 8%ක් ගන්නවා වාර්ෂිකයට. හරි. පාලතර කියලා වරිපණ බද්ද අය කරන කියලා නේද? පළාත් පාලන ආයතනයේ නිවසේ වටිනාකම 100ට වරිපණ බද්දක් අය කරනවා. වසරකට ගෙවිය යුතු වරිපණ බද්ද මුදලක. වසරක වරිපණ බද්ද මුදල එතකොට මේ ප්‍රතිශතය තමයි දීලා තියෙන්නේ එතකොට. පරිපාලන සාමාන්‍ය අවුරුද්දෙන් අය කරන කාල තුර අය කරනවා නම් විශේෂයෙන් කියනවා. හරි. වසරකට ගෙවිය යුතු පරිපාලන බදු මුදල මොකද? ටැක්සේරු වටිනාකම වැඩි කරනවා පරිපාලන බදු ප්‍රතිශතය. ටැක්සේරු වටිනාකම වැඩි කරනවා සස්කේරු වටිනාකම කියන I ඒ වල I වසරකට ගෙවිය යුතු පරිපාලන බදු මුදල කීයද? වසරකට ගෙවිය යුතු පරිපාලන බදු එනවතර කීයද? 9,50,000. වසරකට ගෙවිය යුතු වරිපණ බදු මුදල එනවා ඔක කීයක් කියලා? සමානයි රුපියල් 9,50,000. 9,50,000. පේනවා? 9,50,000. 9,50,000. වැඩි කරනවා 100ට 8. වැඩි කිරීම 100ට 8. එතකොට කීයද? 100 වැඩි කරා. වැඩි කරනවා බෙදනවා මෙන්න මේ 100 බෙදනවා. 8 බිංදු විද්දුවේ 8 බිංදු විද්දුවේ 8 4 බිංදු ඉව 4ක් විතර 8 වරන් 9 කීයද? 8 වරන් 9 72 4 70 6 රුපියල් 70,000 70000 වදිනවා. 70000 වතු මුදලක් වදිනවා. 70000 රුපියල් 76000 දෙක රුපියල් 76000 ලියගන්න. ලියගන්න ඕන.
හරිනේ දැන් පේනවනේ උනා 70000 ඉස්සරලා ගෙන යුතු බදු උතර 70000 වෙනවනේ හරිනේ හරි ඔය කරගෙන යන්න එතනනවා ඊළඟට කාර්තුර ගෙය යුතු වාරි බලන් බදු මුදල එතන වසරට 70 ගාන කාර්තුර ගියද අවුරුද්දට කාර්තු 4යි කාර්තුවකට වාරි බලන් බදු මුදල කාර්තුවර වාරි බලන් බදු මුදල කීය රුපියල් 70000 විදිය 4 70000 බෙදුම් ඉතින් කීයද 4 4 ඒවා එකයි කීයක් ඉදිරියද 3ක් ඉදිරිය ඒ 3යි මේ 6යි 36යි 34 ඒවා 9යි ඊට ඉදිරියට බිංදුවයි ඒකට 19 තමයි ලියා ගන්න ඔක්කොම 19 තමයි හරි ඊළඟට අහන්න වාර්ෂික ආදායම වාර්ෂික ආදායමෙන් පළමු රුපියල් ලක්ෂ 5 ආදායම් බද්දේ නිදහස් වන අතර ඊළඟ රුපියල් ලක්ෂ 5 සඳහා සියතර ආදායම් බද්දා ගන්නවා පෙරේන මාස වාර්ෂික ආදායම් බද්ද ආදායම් බදු ලක්ෂ 5න් පාරද ආදායම් බදු වල පාරේ පාරල නැහැ දැන් ලක්ෂ 5ට ආදායම් බද්දක් ගෙන වීඩියෝ පෝස්ට් කරලා ඔක්කොම ලියා ගන්න චෙක් කරලා ලියා ගන්න ලියා ගන්න නැත්නම් හරි හරි එතන එනවාද වාර්ෂික ආදායමෙන් පළමු රුපියල් ලක්ෂ 5 පළමු ලක්ෂ 5 වල ටැක්ස් නැහැ වල ටැක්ස් නැහැ පළවෙනි ලක්ෂ 5 ටැක්ස් නැහැ ඊට පස්සේ ලක්ෂ 5ට 4ක ආදායම් බද්ද 4ක් වදින ඊළඟ ලක්ෂ 5ක් හරි එතකොට ලක්ෂ 7යි නම් වාර්ෂික ආදායම පළවෙනි ලක්ෂ 5ක් නැහැ ඒක ලක්ෂ 2ක් ඉතිරි තමයි ලක්ෂ 7යි මුළු ආදායම ඒ ලක්ෂ 2යි ඉතිරි වෙන්නේ මේ ලක්ෂ 5ට මේ 5 අඩු වෙලා ලක්ෂ 7යි මෙතන 5ක් හම්බ වෙනවා මෙතන ලක්ෂ 2ක් ඉතිරි වෙනවා එතකොට මේ ලක්ෂ 2කට වදිනවා 100ට
4 ලක්ෂ 8යි නම් මෙතන 5 කළා නම් ලක්ෂ 3ක් විතර. එතනට ලක්ෂ 3ට දෙන 104ක ආදායම. ලක්ෂ 12යි නම් 5 කළා මෙතන 7ක් එනවා. ඊය ලක්ෂ 5ට කිව්වට ඒ ලක්ෂ වැඩි වෙන ගාන ඔක්කොම 104ක්. ඒ ලක්ෂ 4ම දිනවා 104. පෙරේරා මහතාගේ වාර්ෂික ආදායම පත් දානවා කීයද? එයාගේ වාර්ෂික ආදායම කියලා ලක්ෂ 9.50,000. 9,50,000 වාර්ෂික ආදායම නේ. නෑ ඒ තක්සේරු වල. වාර්ෂික ආදායම 7,50,000. ඊයගේ මෙකුව. වාර්ෂික ආදායම විදිහ වාර්ෂික ආදායම විදිහ 7,50,000. පළමු ලක්ෂ 5,000 මේ මොකද පළමු ලක්ෂ 5,000 එන්නේ ෆෝකස් වෙන එක చాలా වරදට. හරි. වෙනස් වෙන්නේ නැහැ නේ. ෆෝකස් වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වුණා. නෑ. හරි. හරි. ඊළඟ කියන මොකද්ද? වාර්ෂික ආදායම් පන්ති කීයද? පළමු ලක්ෂ 5,000 පළමු ලක්ෂ 5,000 ආදායම් පන්ති නෑ. රුපියල් බිඳුව. දෙවන ලක්ෂ 5,000 ආදායම් පන්ති ආදායම් පන්ති අන්න බලන්න හොයන හැටි. දැන් පළවෙනි ලක්ෂ 5 නෑනේ. දැන් 7,50,000ක් හොයනවා මෙයා. 7,50,000ක් හොයනවා. පේන්නේ නෑ නේ. හරි. පළවෙනි ලක්ෂ 5,000 ආදායම් පන්ති රුපියල් බිඳුවයි. දෙවන ලක්ෂ 5,000 ආදායම් පන්ති වලින් ඔක්කොම වෙන රුපියල් 7,50,000. මේ දෙවන ලක්ෂ 5 අඩු වෙන රුපියල් ලක්ෂ 50. ඉතින් ලක්ෂ 5. ඔය වැඩි කරන 100ට කියන්න. 108 ගෙන් තිබ්බේ. 104 ගෙන්. 104 ගෙන්. 104 ගෙන්. එතකොට 7 ලක්ෂ වලට දැන් ලක්ෂ 5ක් ගියා. 2,50,000 වැඩි කිරීම 100ට 4. බින්ද බින්ද කැපෙන 4. 2,500 කිය රුපියල් 10,000. රුපියල් 10,000යි දෙන්න. මේක තමයි බත්. වාර්ෂික ආදායම් පද්ධතිය කීයද? වාර්ෂික ආදායම් පද්ධතිය රුපියල් 10,000. රුපියල් 10,000. රුපියල් 10,000.
රුපියල් 10000 රුපියල් 10000 ඊට පස්සේ වාර්ෂික වරිපණක් බදු මුදල් සහ ආදායම් පද ගෙවීමෙන් පසු ඉතිරි ඇති ඔහුගේ වාර්ෂික ආදායම වරිපණක් බදු මුදලුත් ගෙවලා ආදායම් පදුත් ගෙවලා ඉතිරි වෙලා තියෙන ආදායම මේක ගන්න පුළුවන් අඩු කරලා ඔබට අර කීයද වරිපණක් බදු මුදලාව 100ට 8 9,50,108 කීයදාවේ 7,20,000යි 76,000ක් ආවනේ 76,000ක් ආවා 9,504න් sorry 8න් 4,000යි 76,000 විතර කීයද 76,000යි 76,000 විතර කීයක් ආවා 10,000 10,000යි 76,000යි 86,000 86,000 86,000 වුණා වාර්ෂික ආදායම ඉතිරි කීයද ඉතිරි ඇවිල්ලා දෙවෙනි ගාන B වල 2 B වල 1 මේ 2 ඉතිරි ආදායම ඉතිරි ආදායම වෙනවා කීයද ඉතිරි ආදායම වෙනවා රුපියල් 7,50,000න් අඩු කරනවා රුපියල් කීයද අරගෙන නිවසේ වරිපණක් කීයක් කරනවද 76,000 කියනවා ඒක එකතු කරන රුපියල් 10,000 එකට එකතු කරන 10,000 එයාට එකතු කරන 10,000 එකට එකතු කරන 10,000 එකට 10,000 එකතු කීයද 86,000 7,50,000 අඩු කරන 86,000 පහ යාගේ 36 කරනවා ලක්ෂ 36,000 අඩු කරනවා කිව්වේ එතන 66 ලක්ෂ sorry 6 ලක්ෂ 60,000 කීයද 64,000 64,000 6 ලක්ෂ 64,000 පදා උත්තර 6 ලක්ෂ 64,000 හරි ඉතිරි මුදලේ 4 එකක් ආහාර සඳහා වියදම් වෙනවා ආහාර සඳහා මුදල ඉතිරි මුදලේ 4 එකක් ඉතිරි මුදලේ 4 එකක් ආහාර සඳහා වියදම් වුණු මුදල ඉතිරි මුදලේ 4 එකක් ආහාර සඳහා වියදම් වුණු මුදල ආහාර සඳහා වියදම් වූ මුදල් කීයද රුපියල් 4 එකක් 4 එකක් 4 3න්නේ 4න් 3 664,000 දිගනවා 4න් 3 664 4න් බෙදනවා 6ට මේ දෙමු 1යි 4යි 2යි 26 4 කීයද 24 26 4 6යි 6 4 24යි ඉතිරි 2යි 24ට 6 රුපියල් 166,000 වැඩි කිරීම 3 166,000 වැඩි කිරීම 166,000 එනවා 3ක් කීයද 300යි 60 180යි 6 3 18 390 කීයද 398,000 tereng tulang gila kayak තුන්සියයි sorry 300 නෙමෙයි 400 අනුවට
363 180යි 480යි 480යි 6000 තුන 18000 ද 498000 ඔය වැඩි කරලා ගන්නවා ඉතින් ඇති මම ඉතින් ඇති වැඩි කරලා ගන්න උත්තරය අර උඩ ඔක්කොම ලියා ගන්න තේරෙන්නේ නැත්නම් ආයෙ වසර කිලවා ඊළඟ එක ආයතනයක සේවකයින් අයත් වන වයස්කාන්ඩ පිළිබඳ තොරතුරු තුන වටරස්ථාන පහක් දැක්වේ. සේවක ගැන දෙන වටරස්ථානයක් තිබෙන වයස අවුරුදු 50 60 අතර ඉන්නවලු කීයද? 50 60 අතර. ජරීරාදී දෙන වටරස්ථාන. කියන්දේ විශ්ස. එදලිම. හරි. වියදම්. වයස්කාන්ඩ බෙද වටරස්ථානයක් තියෙනවා. අපි ගන්නේ. ඊය මේක ඇවිල්ලා මේක ඕනේ ඇවිල්ලා 126යි. 126යි. ඊට පස්සේ එනවා මේක එනවා 45යි. මේක එනවා 45යි. එච්චර දීලාදී. මේක 40යි 50යි. මේක 40යි 50යි. මේක 50යි 60යි. 50යි 60යි 20යි 30යි. 20යි 30යි මේක 30යි 40යි. අඩුවෙන් ඉන්නේ කවුද 50යි 60යි. ඊට පස්සේ වෙන වැඩියට මේක ඊට පස්සේ මේක හරි මේක බලුකම් වාසයට 50 60 කාණ්ඩයට ඇතුළේ සංඛ්‍යාව 15ක් නම් 50 60 අතර 15යි 15ක් නම් 15ක් නම් ආයතනයේ මුළු සේවක සංඛ්‍යාව ලේසි අංශ 45 15 නම් 360ක් කියලා පළවෙනි එක මම ඒක ලියන්නේ මේ ඉස්සර නෝ විස්තර ලියන්න ඕනේ නැහැ බස් පාර්ට් එක හදලා දාන්න එතකොට මුළු සේවක සංඛ්‍යාව කීයද කීයද අංශක 360 බෙදීම 45 වැඩි කිරීම පාර 345 කීයක් යනවද ඒක වැඩි කරන පාර මෙයාගේ පාර මේ 15 කියන්නේ 45 ගොඩක් තියෙන මෙන්න 90යි 90 ඒවා හතරක් තියෙනවා කොහොමද මේවා 8ක් 8ක් පාලගේ 80යි 8ක් 40යි 100 ආයතනයේ ඉන්න 120 හරි ඊළඟට 40 54 සේවකයන් කොච්චර ඉන්නවද 40 54 ඉතින් 40 54 අංශ 126යි 120යි 126යි 126යි මේක අතර කීයක් ඉන්නද හොදද 360න් 120යි ඔක්කොම ඉන්න ගණන් 360න් 126යි අනුපාතයෙන් වැඩි වෙනවා 40 54 ඉන්න අය ඔය එතකොට එනවා බෙදනවද මේ 97 තුනට 30යි බෙදනවා කියද 126 තුනෙන් බෙදනවා 18 තුන් වරක් උත්තරයි 60 තුන් වරක් 3යි 44 දුරකට සෝරි 2යි 42 දුරකට දෙවරක් 3 6යි
3 4 12යි හරිනේ 32 කියනවා තුන්වෙනි එක 30 40 වයස් කාණ්ඩයේ සේවක සංඛ්‍යාව 50 60 සේවක සංඛ්‍යාවෙන් 3 ගුණයක් 30 40 කියන්නේ 50 60 වගේ 3 ගුණයක් 45 පාලය දුනා 45 3 ගුණයක් එක කාරණා සේවක සංඛ්‍යා දුරස්ත රැස්සේ වග්ගු පුරවන්න. ඒතකොට ඉතින් වග්ගු පුරවන්න මේ 40 50 අතර ගියුවා 42යි. මෙතන කීයද? 120 අඩු කිරීම 45 15 60යි. 160ක් ගියාම 60යි. 60න් 42ක් ගියාම 60න් 42ක් ගියාම 18යි කියලා. ඒතකොට මෙතන එනවා 18යි කියලා. ඊට පස්සේ මේක 18යි. 20 අතර 18යි 30 අතර 45යි 40 50 අතර 40 50 අතර එනවා කීයද 32යි අපි හෙව්වා හරි සේවකගේ උදෑසන ආහාරය සඳහා රුපියල් 772ක් වැය වන අතර දිවාහාර සඳහා යන වියදම උදෑසන ආහාරවලට 3 ගුණයක් වෙනවලු මේ ආයතනයේ සියලු සේවකයන් දිනකට ආහාර සඳහා ලබා ගන්නේ නම් අයිතිකරු දින 30කට ආහාර සඳහා උපන් මුදලක් වැය කරනවා කොහොමද ඒක හදන්නේ හරි හදමු සේවකගේ උදෑසන ආහාර රුපියල් 172ක් උදේට යනවා 172ක් 172ක් වැය වෙන අතර දිවාහාර සඳහා වියදම උදෑසන ආහාරවලට 3 ගුණයක් දිවාහාරට යනවා 172 ඒවා 3ක් එක්කෙනෙක්ට මෙම ආයතනයේ සියලු සේවකයන් දිනකට ආහාර වේල දෙකම ලබා ගන්නේ නම් අයිතිකරු දින 30කට සඳහා කොමුණු දුරක් ඇවිත් හරි ලේසි එක්කෙනෙක්ට යනවා 172 කියද්දි උදේ එක එකයි හවස එක එකයි මුළු වීදිය බලමු එකපාර දැන් ස්මාර්ට් වෙන්න ඕන වැඩි කරා ගණන් පුළුවන් වෙන්න බලන්න 172 එකක් යනවා මේ උදේ මේ දවල් 172 3යි 172 ඉතින් ඔක්කොම 172 වගේ කීයක් තියෙනවද 1යි 3යි 4ක් තියෙනවා ඉතින් එක්කෙනෙක්ට දවසකට යනවා කීයක්ද මේ දෙකම ගාව රුපියල් 172 4ක් හරිද ඒක කීයක් ඉන්නවද සේවක කීයක් ඉන්නවද 120ක් ඉන්නවා කලින් හෙව්වා 120ක් දින 30ක් ඔක වැඩි කරලා දාන්න දී 172 වැඩි කිරීම 4 වැඩි කිරීම 120 වැඩි කිරීම 30 172 වරක් 4 වරක් 120 වරක් 30 නෝ එතකොට 24 million sorry 2 million ගන්න රියල් 2 million 4 7 6 800 මේක හරිද ඔය උත්තර හරිද හරි මොකද වෙන උත්තර හරි ඔය රෙකෝඩ් එකේ පෝස්ට් කරලා ලියා ගන්නකො පහ සම්භාවිතාව රුක්ෂණහන්ති දර්ශකවනකුත් තියෙනවා ප්‍රශ්නේ කියව ප්‍රමාණයෙන් සමාන සරසම කළු පාට බෝල දෙකක්ද සුදු පාට බෝල තුනක්ද
දැන් මාත් එක්කම ප්‍රශ්න කියවන්න. අතන ලේසි. ප්‍රමාණයෙන් සමාන සරසම කළු පාට බෝල දෙකක්. සුදු පාට බෝල තුනක්ද පෙට්ටියක ඇත. කළු පාට බෝල දෙකක් තියෙනවා. සුදු පාට බෝල තුනක් තියෙනවා. පෙට්ටියක තියෙනවා එහෙම. කළු පාට බෝල 3යි සුදු පාට බෝල නෑ කළු පාට බෝල 2යි සුදු පාට බෝල 3යි. පෙට්ටියක ඇත කළු පාට බෝල වල අංක 1ද සහ 2ද සුදු පාට බෝල වල අංක 1 හා 2 හා 3ද සටහන් කර ඇත. කටු සටහනක් දා ගන්නවා. ඔය අමතක කරන්නේ. කළු බෝල තියෙනවා. බ්ලැක් බෝල තියෙනවා. වයිට් බෝල තියෙනවා. වයිට් බෝල් බ්ලැක් බෝල වල තියෙන 1යි 2යි. කළු පාට බෝල වල තියෙන අංක 1 හා 2. වයිට් බෝල තියෙන 1 2 3. එනිසා දුර කාලේ එකම තියෙන්නේ. දුර. මේ වැඩි තේරෙන්නේ හොඳට. අමාරුයි. යවලුත් නැහැ. ටකඩ බලනවා හරියට. දැන් හරිනේ. හරි. හරි. ඔය කළු පාට බෝල වල තියෙන 1 2 තියෙනවා සුදු පාට බෝල 1 2 3 තියෙනවා. හරි. ඊට පස්සේ පෙට්ටියක ආම්බුලන්ස් බෝලයක් ඉවතරගෙන පෙට්ටියෙන් බෝලයක් ඉවතර ගන්නවලු. වර්ණය සටහන් කරගෙන එම බෝලය පෙට්ටියට දමා නැවත බෝලයක් ගෙන එහි දර්ශන සටහන් කරගන්න. බෝලයක් අරගෙන ආයි දාලා ආයි ගන්න. නේ? බෝලයක් ගන්නවා ආයි දාලා ආයි බෝලයක්. හරි. හරි ඔක තියෙන විදිහට කළු පාට බෝල වල 1යි 2යි කියන්නේ කළු පාට බෝල දෙකක් තියෙනවා. 1යි 2යි. සුදු පාට බෝල තියෙනවා 1යි 2යි 3යි. ඒක කොහොම ගහලා කියන්නේ බෝල්. නේ කළු පාට බෝල ජාති දෙකක් තියෙනවා. සුදු පාට බෝල ජාති තුනක්. ඔය ගම රුක්සටනකට පල්ලෙන් දියදී රුක්සටන. ඒක රුක්සටන නෙවෙයි දැල්සටන. විදිහට තියෙනවා. දෙනවා B1 B2 තියෙනවා. B1 B2 කියන්නේ black 1 black 2. B1 B2 මේක white 1 white 2 white 3. 1 B2 වෙන්න පුළුවන් ඊට පස්සේ පළවෙනි ගැනීම. නෑ දෙවෙනි ගැනීම. මේක වෙන්න පුළුවන් W1 W2 W3. මේක වෙන්න පුළුවන් ඒ වගේම B1 B2 W1 W2 ඔය පහෙන් එකක් නේ වෙන්න පුළුවන් ඉතින් පහයි බෝල පහයි තියෙන බෝල පහෙන් එකක් වෙන්න පුළුවන්. තීරණ දෙනවා දදා නියදී අවකාශයේ නියදී කොටු දාතුර x ලකුණු යොදා ගනිමින් B1 B2 මගේ කළු පාට බෝල W1 W2 මගේ සුදු පාට බෝල දැක්වේ. නියදී අවකාශය දක්වන x ලකුණු. නියදී අවකාශය කියන්නේ එන්න පුළුවන් සිද්ධි ඔක්කොම. පළවෙනි පාර අපිට කළු බෝලයක් ගන්න පුළුවන් සුදු බෝලයක් ගන්න පුළුවන් නේද? පළවෙනි පාර කළු බෝලයක් ගන්න පුළුවන් සුදු බෝලයක් ගන්නත් පුළුවන් පළවෙනි පාර. කළු වෙන්න පුළුවන් සුදු වෙන්න පුළුවන්. පළවෙනි පාර කළු බෝලේ B1 බෝලේ ගන්න පුළුවන් B1 අරගෙන B1 ගන්න. දෙවෙනි පාර. මේ පළවෙනි පාර පළවෙනි වල B1 අරන් දෙවෙනි වල B1 ගන්න පුළුවන්. පළවෙනි වල B1 අරන් දෙවෙනි වල B2 ගන්න පුළුවන්. පළවෙනි වල B1 අරන් දෙවෙනි වල W1 white එකක් වෙන්න පුළුවන්. පළවෙනි වල black වෙලා දෙවෙනි වල white 2 වෙන්න පුළුවන්. ඔහොම වෙන්න පුළුවන් නේ මේක.
තේරෙනවනේ නියත ඒකාංශ ගන්න හැටි. නියත ඒකාංශ කියන්නේ වෙන්න පුළුවන් සියල්ලම අඩංගු කුලකේ තමයි නිය අවකාශය කියන්නේ. සිද්ධියක සම්භාව්‍ය පරීක්ෂණයක වෙන්න පුළුවන් සියල්ල ඔක්කොම ගත්තා නියත අවකාශය. හරි. නියත අවකාශය එනවා. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නය ඉවතර කරන්න ලැබුණ බෝල විවිධ වර්ණ වීමේ සිදුවීම. එතකොට පටකොට දක්වයි සම්භාවිතාව ඔය. පළවෙනි බුලට් පොයින්ට් එක දාගෙන ඊට සෑම විටදීම විවිධ බෝලය මම සටහන් කරලා අංකයට සටහන් කර ගන්නලදයි සිතන්න. මොකද්ද කියන්නේ? ඉවතර කරන බෝල විවිධ වර්ණ වීමේ සිදුවීම. පාට දෙයක් වෙනවා. B1 B2 උනත් ඒ පාට මෙන්න මේ පාට වෙනවා. white වෙනවා. පළවෙනි වාර white ගත්තොත් දෙවෙනි වාර black වෙනවා. මේ ටික වෙනවා. තේරුණානේ? පළවෙනිවත් white නම් දෙවෙනිවත් white වෙන්න බෑ. විවිධ වර්ණ වෙන්න පුළුවන් එහෙම ඉවතර ගන්න බෝල. පළවෙනි පාර එක බෝලයක් ගන්නවා, දෙවෙනි පාර තව බෝලයක් ගන්නවා. ගන්න බෝල දෙක පාට දෙයක් වෙනවා. තේරුණා? පළවෙනි පාර black ගත්තොත් දෙවෙනි පාර වෙනවා white. පළවෙනි පාර white ගත්තොත් දෙවෙනි පාර වෙනවා black. නෝ දැන් කියන්නේ කොටු කරන්න කියනවා ඒක. හරි. රවුන්ඩ් කරන්නද කොටු කරන්නද කියන්නේ? වට කොට දක්වන්න කියන්නේ හරි කොටු කරත් රවුන්ඩ් කරත්. හරි. මේව පළවෙනි රුක්සටාන දීලා තියෙනවා බස්. රුක්සටාන දීලා තියෙනවා. මෙම සසම්භාව්‍ය පරීක්ෂණයට දාලා දැක්වෙන රුක්සටාන සම්පූර්ණ කරා. හරි. රුක්සටාන සම්පූර්ණ කරන්න. මේක වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න. ගත්ත ඔක්කොම. මේ ගණන් ටික දැන් හදලා තියෙන්න ඕනේ දැන්. ඔයාලට නිකන් ඉන්න අයිතියක් නෑ. නිකන් ඉන්නවා කියන්නේ ඔයා මොකක්ම හරි වැඩක් කරලා නිකන් ඉන්නවා කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා. වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්න නැතුව ඉන්න බෑද? ඒ ඇවිල්ලා ජුනි අග තුනනේ අවුරුද්ද පටන් ගෙන බලන්න. දෙනවද ජුනි අග? දෙසැම්බර් මුල වෙනකොට ඉතින් වැඩ ටික කරලා ඔයාලට ඒකක් මත් කරනවා ඉන්න ඕනේ. ඉඳලා වැඩ කරන්න. හරිද? හරි රුක්සටානදී මොකක්ද කියන්නේ? ඉරට්ටේ සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාව ගැන තමයි අරන් තියෙන්නේ. දැන් බෝල තියෙනවා black එකෙන් black 1 black 2 තියෙනවා. white 1 white 2 white 3 තියෙනවා. හරි ඉරට්ටේ සංඛ්‍යාව එන්නේ මොනවද? B2 W2. ඔත්තේ සංඛ්‍යාව B1 W1 W3. ඔය ටික නෙන්නේ. හරි දැන් රුක්සටාන ඉරට්ටේ පල්ලරන්දින ඔත්තේ ඉරට්ට වෙන්න පුළුවන් කීයද? 5න් 2යි E2 එක මේකයි. ඉතින් ඉරට්ට එක 5න් 2. හරි දැන් 5න් 2ක් ඉරට්ට නැහැ. ඉතින් 5න් 3 දෙවෙනි පාර ආයි දානවනේ බෝලේ. එතකොට ඔක්කොම බෝලේ 5ක් තියෙනවා. ඉරට්ටේ ඔත්තේ ඒක නිවාරනේ. ඉරට්ටේ ඔත්තේ කියනවා ඉරට්ටේ ඔත්තේ කලින් වගේ තමයි. දැන් බෝල පහක් තියෙනවා. බෝල පහෙන් දෙකක් ඉරට්ටේ. ඉතිරි බෝල තුන බෝල පහෙන් දෙකක් ඉරට්ටේ. ඉතිරි බෝල තුන ඔත්තේ. ඉතිරි බෝල තුන ඔත්තේ. ඉතිරි බෝල තුන ඔත්තේ. හරි ඊට පස්සේ මොකක්ද? හරිනේ. හරි සම්පූර්ණ කරන්න කියලා දීලා. හතරවෙනි අඩු වශයෙන් එක්වරක්වත් ඉරට්ටේ සංඛ්‍යාව සටහන් කර ඇති බෝල ඉවතර ගැනීමේ සම්පත්. අඩුම වශයෙන් එක්වරක්වත්. අඩුම වශයෙන් එක්වරක්වත් නැත්te කොහොමද? මේ ටිකේ ඔත්තේ අවස අඩුම වශයෙන් එක්වරක්වත් නැහැ. ඉතින් ඔක්කොගෙම එක්වරක්වත් තියෙනවා. නේ? එක්වර අඩුම වශයෙන් එක්වරක්වත්. පේනවනේ.
එතකොට මේ ටිකේ සම්භාව්‍යතාවල එකතු. මේ රුක්සරා තව ඔය පොඩි එළිය විතර ගාලා දැන් ඉඩ දෙන්නේ. ඔත් ඇවිල්ලා ඉරට්ට වෙන්න පුළුවන්. ඔත් ඇවිල්ලා ඔත් වෙන්න පුළුවන්. ඔත් ඇවිල්ලා එනවා මේක 5න් 2යි 5න් 3යි 5න් 2යි 5න් 3යි. දැන් ඒතර අඩුම වශයෙන් එක්වරක්වත් වෙනවා කියන්නේ මේක හරියනේ. මේක සාපේක්ෂව. ඉරට්ට ඔත් ආවොත් හරි. ඔත් ඉරට්ට ආවොත් අඩුම වශයෙන් එක්වරක්වත් වෙනවා. ඔත් ආවොත් වෙන්නේ. හරි දේවට එකක් කියලා දෙන්නේ. ඔගේ නියම අවකාශය අපිට ගන්න පුළුවන් කීයද? ඔබට ආවන් W1 W2 කියලා කලින් කොටු දෙලින් ගත්තා. ඕනම සිද්ධියක සිදුවීමේ හැකියාව කීයද? සිදුවීමේ හැකියාව කීයද? සම්භාවිතයි සිදුවීමේ හැකියාව කීයද? තේරෙනවද? T සරෙන් A බෙදීම ns සමානයි PA කියන්නේ සම්භාවිත. NA කියන්නේ මේ කුලකේ ඒ කුලකේ අවයව ගන්න S කියන්නේ නියදී අවකාශය. හරි. ඕනෝ දැන් සම්භාවිතව හොයන්න. දැන් අපි දැන් ඔක්කොම කීයද? මේ වෙන්න පුළුවන් ඔක්කොම සිදුවීම එකයි. එකයි කියන්නේ මොකද්ද? ඉරට්ටෙත් බෝල ගන්නවා, ඉරට්ටේ ඔත්තෙත් ගන්නවා, ඔත් ඉරට්ටෙත් ගන්නවා, ඔත්තෙත් ගන්නවා. මරේ හදලා වෙන්න. පස්වර දැන් මේ ඉරට්ටේ සම්භාවිතව බලන්න කොහොමද? මේ දෙක වැඩි කරනවා. 5න් 2 වැඩි කරනවා. 5න් 2 වැඩි කරනවා. 25 4. ඉරට්ටේ ඔත් දෙන්නේ 25න් 2 5න් 3. 5න් 2 වැඩි කරලා 5න් සම්භාවිත. 25 6 මේක 5න් 3යි 5න් 2යි 25 6 මේක 5න් 3යි 5න් 25 9 මේක එකතු කරන්න 6 4යි 10යි 16යි 9යි 25 25 25 දැන් සම්භාවිතාව එකතු කියා කරනවද එකක් එකෙන් අඩු කරනවා අපි එතකොට මොකක්ද අපිට ඕනේ ඉරට්ටේ අඩුම වශයෙන් එක්වරක්වත් ඉරට්ටේ බෝලයක් හම්බෙන වෙලෙද ඉරට්ටේ සංඛ්‍යාවක් වීමේ මේක හරි මේකත් වලංගුයි මේ ඔත්තේ අඩු වශයෙන් එක්වරක්වත් අපි මේ සම්භාවිත අඩු කරමු 5න් 3 වර 5න් එක අඩු කිරීම 25 9 එතන 25 එක කියන්නේ 25 අඩු කරන 9 16න් 25 අදාග 16න් 25 කියන 16න් 25 කියන 16න් 25 කියන වීඩියෝ එක තේරුම් නැත්නම් ආයෙ බලන්න වීඩියෝ එක ගාන තේරුම් නැත්නම් ආයෙ බලන්න හරි අන්තිම ප්‍රශ්න වඩා වැඩි සම්භාවිතාවක් ඇත්තේ අවස්ථා දෙකේදීම විවිධ වර්ණ සහිත බෝල ඉවතර ගැනීමටද එසේ නැත්නම් අඩු වශයෙන් එක්වරක්වත් ඉරට්ටේ සංඛ්‍යාවක් සටහන් කර ඇති බෝල ඉවතර ගැනීමටද හේතුවක් එතකොට විවිධ වර්ණ තියෙන බෝල ඉවතර ගන්න කොහොමද අපිට ආවේ කලින් විවිධ වර්ණ තියෙනවා විවිධ වර්ණ කරනවා black 1 black 2 මේක නෝ 5න් 2යි 5න් 3යි නේ විවිධ වර්ණ තියෙනවා ගන්නවා විවිධ වර්ණ සහිත බෝල ඉවතර ගැනීමටද නැත්නම් අඩුම වශයෙන් එක්වරක්වත් ඉරට්ටේ සංඛ්‍යාව සටහන් කර ඇති බෝල ඉවතර ගැනීමටද හේතු සහිත දක්වා මේක ලියාගත්තා නේද හරි අපි අනිත් තව පොඩි එකක් පොඩි රුක්සට වර්ණක black එකයි white එකයි පළවෙනි ගන්න බෝලේ black එකක් වෙන එකයි white එක දෙවෙනිට ගන්න බෝලේ black එකක් වෙනවා white එක දෙවෙනිට ගන්න බෝලේ black එකක් වෙනවා white එක නෝකර වෙන්න පුළුවන් දැන් මේ යටි ඉරට්ට ඔක්ත කියලා මේ රුක්සට නගත්තේ මේක ගත්තේ කළු සුදු කියලා black white කියලා. ඒතර
බ්ලැක් බෝල දෙකයි තියෙන පහේ. ඒ පහෙන් දෙකයි. වයිට් බෝල පහ පහෙන් තුනක් තියෙනවා. ආයි බෝලයක් අරගන්නවා ආයි බෝලේ පෙට්ටියට දානවා ආයි බෝලයක් ගන්න. ඒතර බෝල ගන්න වෙනස් වෙන්නේ නැහැ. එතකොට තව බ්ලැක් බෝල වලින් වෙන එක ගන්න බෑ. පහෙන් දෙකයි. මේක පහෙන් තුනයි. මේක පහෙන් දෙකයි. මේක පහෙන් තුනයි. හරිනේ. පහෙන් දෙකයි පහෙන් තුනයි. එතකොට මොකද්ද කියන්නේ? විවිධ වර්ණ වෙනවනම් black and white black and white එනේ මේ දෙක මෙන්න මේ දෙක මේක ඇතුළත සම්බන්ධ වෙන්නේ පහෙන් දෙක වැඩි කිරීම පහෙන් තුන මේක සම්බන්ධ පහෙන් තුන වැඩි කිරීම පහෙන් දෙක එතනට පහෙන් 25න් 6යි කිය 25න් 6යි කියනවා නේ පේනවද පේන්නේ නැද්ද කියන එක යනකොට 25න් 6යි කියලා හරි මේක බලමු පස්වෙනි එක විතර විවිධ වර්ණ වෙනවා 25න් 6යි කියන දෙකට ඒ දෙක එකතු කීයද එකතු කිය 25න් 12 ඊට පස්සේ කියන විවිධ වර්ණ සහිත බෝල විතර ගැනීමද නැත්නම් අඩුම වශයෙන් එක්වරක්වත් ඉරට්ටේ සංඛ්‍යාව සටහන් කරදී බෝල විතර ගැනීම අඩුම වශයෙන් එක්වරක්වත් ගන්න අපි කලින් කියපුවානේ 25න් කීයද 25න් 9ක් ගියාම 25න් 16 කියලා අඩුම වශයෙන් එක්වරක්වත් ඉරට්ටේ සංඛ්‍යාව සටහන් කරදී බෝල විතර ගැනීම ඉරට්ටේ සංඛ්‍යාවක් සඳහන් කර ඇති බෝලි විතර ගැනීම මොකද එන්නේ 25න් සම්භාවිත ගැනීමේ සම්භාවිත සම්බන්ධනවා 25න් 16යි 25න් 16යි දැන් මේකේ සම්භාවිතය වර්ණ දෙකක් වීමේ සම්භාවිතය ඉවතර ගන්නා බෝල වර්ණ දෙකක් වීමේ සම්භාවිතය එතන පහෙන් 3 වැඩි කිරීම පහෙන් 2 එකතු කිරීම පහෙන් 2 වැඩි කිරීම පහෙන් 3 වැඩි කිරීම පහෙන් 2 එකතු කිරීම පහෙන් 2 වැඩි කිරීම පහෙන් තේරෙනවද 25න් 6යි ඒ 25න් 6යි 25න් 12යි මේකේ සම්බන්ධය 25න් 12යි විවිධ වර්ණ සහිත බෝල විතර ගැනීම සම්බන්ධය 25න් 12යි 25න් 16යි 25න් 16 25න් 12 දැන් උත්තර නෙවෙයි ටික අහන්න එපා ටික අහන්නේ අවසාන උත්තරේ හරි 25න් 12 25න් 16 දැන් මොකක්ද කියන්නේ අහනවා මොකක්ද අහන්නේ අපෙන් අහනවා එතකොට මොකක්ද අහනවා කියන්නේ වැඩිපුර සම්භාවිතාවක් තියෙන මොකක්ද අහන්නේ මේ දෙක මොකක්ද වැඩිපුර සම්භාවිතාවක් වර්ණ දෙයක් වෙන එකද බෝල විතරට වැඩි අදිය මොකක්ද 25න් 16 වැඩි නේ 25න් 12ට වඩා 25න් 16 වැඩි නේ 25න් 12ට වඩා එන්න ලියන්න බලන්න ඒ නිසා මොකද්ද අඩුම වශයෙන් එක්වරක්වත් ඉරට්ටේ සංඛ්‍යාවක් වීමේ ලියන්න ඒ නිසා අඩුම එක්වරක්වත් ඉරට්ටේ සංඛ්‍යාව සඳහන් කරද්දී බෝල විතර ගැනීමේ සම්භාවිතාව මොකද වෙන්නේ වැඩි හේතුව අපි දැක්කෝ මේකේ සම්භාවිතාව 25න් 16 මේක 25න් 12යි සම්භාවිතාව අඩුයි මේක වැඩි එතකොට මොකක්ද වෙන්නේ හේතු සහිත දක්වන්න හරි ඔය ටික ලියාගන්න ටක් ගන්න ලියාගන්න
හරි වීඩියෝ පෝස්ට් කරලා ලියාගන්න. හරි අපි දැන් ඔය පේපර් එක ඉවර කරා. පේපර් එක අපි ඒතර ගණන් ඔක්කොම එකක් නෑර ඔක්කොම හැදුවා. ඒතර තේරෙන්නේ නැතුව පේපරේ මට්ටම. පළවෙනි වාර පේපරයක් දැන් අපි ඉන්නේ දෙවෙනි වාරේ තකට කිට්ටු කරලා ඉන්නේ. දැන් ජූනි මාසෙනේ ජූලි ඉවරනකොට දෙවෙනි වාරේ ඉවර වෙන්නත් ඕන. එතකොට දෙවෙනි වාර පේපරයක් අපි කරන්න ගන්න මේත් එක්කම දෙවෙනි වාර පේපරයක් එක්ක අපි යනවා පාස් පේපර්ස් වල අපි උගන්වලා දෙන පාඩම් වල පාස් පේපර්ස් කරනවා. ඊළඟ මාසේ මුලින් දෙවෙනි වාර පේපර් එක වල මට්ටම හිතා ගන්න ඕන. රොයල් කොලෙජ් එකේ දැන් මේක මේ දැන් එක මෙහෙම නා මේ ෆස්ට් ටර්ම් එක කොහොමද සෙකන්ඩ් ටර්ම් එක කොහොමද තේරෙනවනේ වැඩ ගන්න ඕන තරම්. දැන් ඔයා හිතන්න දැන් ආගේ ඉස්කෝලේ පේපර් එකට වාඩිලා දෙනවා ලකුණ. මේ ඉස්කෝලාවේ මේ පේපර් එකට ගන්න ලකුණ. දැන් ඔයගොල්ලෝ පේපර් කියන්නේ ඉස්කෝල කම්පෙයාර් කරනව නෙමෙයි. ඒ උනාට තේරෙනවනේ මේක මට්ටමක් තියෙනවා කියලා. තේරෙනවනේ මේ වගේ පේපර් වල පොඩි මට්ටමක් තියෙනවා. දැන් මේ මෙච්චර කියන්නේ මේක යම් කිසි ධාරිතාවක් තියෙනවනේ මේ පේපර් එකේ. තේරෙනවනේ යම් කිසි ධාරිතාවක් තියෙන මේකේ. ඕලර් පේපර් කරන්න ගත්තාම තේරෙන්නේ ඒ වගේ කොහොමද වෙන්නේ? ඒ වගේ ලකුණු බෙදෙන හැටි ලකුණු දාගෙන වැඩ කරනකොට තේරෙනවා. පාස් පේපර්ස් අපි ගමු අවුරුදු 2018 වගේ ඉඳන් කරන්න ගමු. 2018 2016 වගේ ඉඳන් කරන්න බලමු. පුළුවන් ප්‍රශ්න අපිට අඩුයි දැක්ක. තව පාඩම් තියෙනවනේ තව 12ක් 13ක් දුක කවදාවත් තව ඊට වැඩි 12 වැඩි. මේ සෙකන්ඩ් ටර්ම් පේපර් එකකුත් අපි කරන්න ගමු නෙක්ස්ට් වීක් එකේ. එතකොට මේකට ලකුණු තව හදා ගන්න පුළුවන්. කරපු පාඩම් බලන්න. කරපු පාඩම් මොනවද තිබ්බේ? කරපු පාඩම් තියෙනවා දැන් 10 ඔක්කොමයි 11 දැන්ට කරපු. ප්‍රස්තාරණක ඔක්කොම කරලා තියෙන්නේ කන්නෑර. ආය කරපු දෙයක් කියලා පාඩම් නැහැ. පොඩි පාඩම් ඇති සමහරට අතන්න ගියපු ඒ වගේ තේරුම් ගන්න නැහැ ඒව කරලා ඒවා සාමාන්‍ය දෙනීම පාඩම්. චල කියන්නේ පාස් පේපර්ස් මම දානවා. පාස් පේපර් හැම එකක්ම මම දානවා. මේ නෙක්ස්ට් වීක් එකේ 2016 කරනවා නම් මම ඒ වීක් එක දානවා. කලින් සතියේ දානවා ඒ වීක් එකේ පේපර්. එහෙම දානවා. ඔයාලට කැමති නම් මාස්ටර් ගයිඩ් පොතක් ගන්න පුළුවන්. ඒතරක ලේසි. ප්‍රින්ට් අවුට් ගන්න ඕනේ නැහැ සතිය ගන්න. නැත්තම් ප්‍රින්ට් අවුට් එක අරගෙන ඒ පේපරේ පුළුවන් ප්‍රශ්න ටික කරලා ක්ලාස් එකට ජොයින් වෙන්න තියෙන්නේ. සෙනසුරාදා මම සෙනසුරාදාම දාන්නගේ. සෙනසුරාදා ඒතකොට අපිට පැය 3ක් ගන්න වෙනවා. පැය කාලෙක ඉන්ටර්වල් එකක් හම්බ වෙනවා මැදි. පැය 2ක ක්ලාස් එකක් යනවා පැය 3ක. 7:00 ඉඳන් 10:00 වෙනකන් ක්ලාස් එක යනවා ඔන්ලයින් එක දිගට. පැය කාලෙක පොඩි ඉන්ටර්වල් එකක් හම්බ වෙනවා මැදි. එතකොට සාමාන්‍ය කාල නැත්තර ඒ පැය කාලේ කාලා ජොයින් වෙන්න පුළුවන්. හරි ඔය ටික තමයි කියන්නේ මේ රෙකෝඩින් එක දැන් රෙකෝඩින් එකක් නෙවෙන්නේ. ඔය රෙකෝඩින් බලනකොට ඔය පෝස්ට් කර අවධානයෙන් බලන්න. ප්‍රශ්නයක් තේරුම් නැත්නම් වාසියක් තියෙනවා. අනිත් ක්ලාස් වගේ ආයෙ කියලා දෙනවා වගේ වාට ආයෙ පස්සට ගිහිල්ලා ආයෙ බලන්න පුළුවන් මේ ප්‍රශ්න. දැන් මේ රෙකෝඩින් එක ඇති පැය 1:35. දැන් ලියා ගන්න ටයිම් නැතුව කියන්නේ පැය 2:00ක 3කට කිට් වෙන ක්ලාස් එක. ක්ලාස් එක ලයිව් කරා. දේවා බලන්න මේ එහෙම ඔයා try කරන්න පුළුවන් උඩරිම ගන්න මේක උගන්න පුළුවන්. තේරුම් නැත්තම් මැසේජ් එකක් දාලා අහන්න මෙන්න මේකයිල තේරුම් නැහැ. නැත්තම් ඊළඟ දවසේ ක්ලාස් එකේදී කියන්න තේරුම්. ඔන්න ඒ වගේ වැඩ කරන්න ඕනේ දන්න නැති දේ අහගන්න ඕනේ. අතපික. හරි මේ ඔය විදිහට කියන්නේ මේ මහන්සි වැඩ කරලා